අද 9 උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මිය ගොස් තියෙනවා. අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුවෝ ජලාශයට කඩා වැටීමෙන් අනතුරුව එහි ගමන්ගත් සියලු දෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණා. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් බටයන් දෙදෙනෙකු සහ හමුදා විශේෂ කාර්ය බළකායේ බටයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වුවත් තුවාල ලැබූ සියලු දෙනාම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරන දර්ශන තමයි ඔයගොල්ලන් මේ බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේගොල්ලෝ මේ හෙලිකොප්ටර් යානයට සිදුවුණේ කුමක්ද කියලා තාමත් හොයාගන්න බැරිලා තියෙනවා. ඉතින් බලමු මොකද්ද මේ හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂයක් තමයි අනිවාර්යෙන් සිද්ධ වෙලා තියෙන්නේ නැත්තේ. ඉතින් මේ කොල්ලන්ට පේන්නේ සෙබළුන් පොළොන්නරුව මහ රෝහලට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන ආකාරයක් තමයි ඔයගොල්ලෝ මේ බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ වගේ අලුත් ප්‍රවෘත්ති බලා ගන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා අදහස් ටිකක් පහලින් කමෙන්ට් කරන්නත් අමතක නොකරම ඉන්න.